ඇත්ත කතා කරොත් අපිට තැනක් නැහැ. ඇත්ත කතා කරොත් ඌ ප්‍රතික්ෂේප වෙනවා කියලා මතයක් සමාජයේ එදා ඉඳලා ගොඩනගලා තියෙනවා. මම ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරලා තියෙනවා. ඔප්පු කරනවා මම ඒක. නෑ. බය නැතුව උඹලා ඇත්ත කතා කරපල්ලා. යථාවාදී තථාකාරී වෙයල්ලා අව්‍යාජව ජීවත් වෙන්න අවංකව කතා කරන්න. තමන්ගේ හදවතට දැනෙන දේ නොබියව කියන්න තත්ත්වය තරහසෙම නොබල. අවදාවත් වරදින්නේ නැහැ. මොකද අපි ඔක්කොම හිරේ ඉඳලා අරේ දෙන්න පැහැදිලි. දෙන්නම සාරි පැටි ඉඳලා තියෙනවා. ඇඳුම් වලින් මිනිස්සු මනින එක නතර කරන්න ඕනි. සුදු ඇඳගත්ත මිනිස්සු ගාව මක්කඩි කළු චරිත ජීවත් වෙනවා. ඒ නිසා ඇඳුම් වලින් මිනිස්සු මනින එක නතර කරපු දවසට මෙරට කොහොමද දියුණු වෙනවා? මට ඕනකම තියෙන්නේ ඇඳුම මොක වුණා කියන මතය හරිනම් ඒ මිනිස්සයා මොන ඇඳුම් ඇඳගත්ත සමාජය පිළිගන්නවා. ජීවිතේ මම. ජීවිතේ මම මොකද ඒ මිනිස්සයා කියන්නේ. ඔය මොකද හරි ජීවිතේ මම මොකද හරි. මම ඉරේ ඉන්න කාලේ මුළු කාලේම මාව බලන්න අම්ම තමයි. වෙන කවුරුත් ආවේ නැහැ. ඒකට බුදුම සාක්ෂිනේ. හරිද හරි. මම හිතන්නේ මාස දෙකක් හිටියා. දවස් 5ක් නම් නැවිත් ඉන්නේ. අනිත් දවස් මේකම ආවා. උයාගෙන සිට් එක බලන්න. අම්මා. ඒ තමයි අම්මා. ඒ තමයි අම්මා. පැවිද්ද මේ මානායකලගෙන්වත් තව කායින්වත් ඉල්ලගන්න එකක් නෙවෙයි. පැවිද්ද කියන්නේ තමා තුල තියෙන දෙයක්. ඒක කාගින්වත් ගන්න බෑ. සමාජ සම්මතයේ එහෙම මේ නීති රාමුව ඇතුලේ ක්‍රමවේදයක් හදාගෙන නැති පැවිදි කරන විදිහ. හැබැයි මම කියන්නේ පැවිද්ද කියන එක කායින්වත් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉල්ල ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබතුමා පැවිදිලා ඉන්නව වෙන්න පුළුවන්. මම කොහොමද ඒක නෑ කියන්නේ. එහෙනම් විශ්වබුද්ධ හැමදාම පැවිදිලා ඉන්නේ මරණකම්. ආයේ අමුතුවෙන් පැවිදි වෙන්න ඕනේ නෑ විශ්වබුද්ධ. පැවිද්ද සිටේ තිබෙන්නේ.